අයිබෝන් සුබ දවසක් කාලා හැම දෙනාටම අද අපි එකතු වෙලා ඉන්නවා ඔයාලට විශේෂ දෙයක් කියන්න. ඒ කියන්නේ දැන් ලබන මාසය කියන්නේ දෙසැම්බර් මාසේ පළවෙනි සතිය වගේ වෙනකොට ඔයාලගේ JIT එක්සෑම් එක තියෙනවා. ඉතින් 12 වසරේ හැම ළමයෙක්ටම JIT එක්සෑම් එක තියෙනවා. දැන් හිතෙන්න පුළුවන් අපි 13ට ගියානේ කියලා. ඔව්. එහෙම තමයි තියන්නේ නේද? 12 තියෙන ඕන එක්සෑම් එකක් තමයි මේ 13 ලියන්නේ. හරි. එතකොට මේ දැන් මේ එක්සෑම් එක ගත්තාම මේ එක්සෑම් එකේ පේපර් එක කොහොමද එන්නේ? එතකොට මේ පේපර් එකේ තියෙන මේ පේපර් එකට එන විෂය කරුණු මොනවද? O level IT කරලා තියෙන ළමයෙක්ට මේක ලේසි වෙයිද? නැත්නම් අපි A level IT කරන නිසා අපිට මේක nothing වෙයිද? ඔය වගේ ප්‍රශ්න ගොඩාක් ඔළුවේ ඇති. ඉතින් අපි ඉදිරියට වීඩියෝස් වලින් අපි ඔයාලට කියනවා කොහොමද මේක එන්නේ කියලා. විෂය අන්තර්ගතය කොහොමද වෙන්නේ? හැබැයි මේ වෙද්දෙන් ඔයාලගේ ඉස්කෝලේ IT JIT විෂය කරුණු උගන්වලා ඉවරයි. නේද? JIT සිලබස් කවර් කරලා ඉවරයි. ඒකට සාමාන්‍යයෙන් ඔයාලගේ ප්‍රධාන සබ්ජෙක්ට් 3-4 ගත්තාම JIT වලට ඔයාලා ලොකු ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. ඒක හරිය. මොකද විෂය කරුණුත් එක්ක ගත්තම සාමාන්‍ය ටර්ම් ටෙස්ට් එකට JIT එක්සෑම් එකේ ලකුණු එකතු වෙන්නේ නැහැ. එතකොට ජෙනරල් ඉංග්‍රීසි එක එකතු වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් ඇති. ඉතින් ඒක නිසා ඔයාලා මේකට ලොකු ફોකස් එකක් කරන්න නැතුවත් ඇති. හරි. කොහොම වුණත් මේ එක්සෑම් එක ගොඩක් වටින එක්සෑම් එකක්. මොකද මේකෙදි NVQ level සහතිකයක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඒක දැනුවත්ව හෝ නැදනුවත්ව ඔයගොල්ලෝ හිටියනම් ඉතින් ඔයාලා දැනගන්න මේ එක්සෑම් එකට මුහුණ දෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඔයාලට මේ වෙනකොට ID පසුබිමක් නැති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයාලට ID පසුබිමක් ඇති. ඒ කියන්නේ all level ID කරපු දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට එයාට හිතෙන්න හරි all level certificate එක තියෙනවා. හැබැයි සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ වෙනකොට IT සම්බන්ධයෙන් කිසිම paper qualification එකක් නැති. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. paper qualification එකක් නැහැ කියන්නේ ඔයාට IT බෑ කියන එක නෙමෙයි. ඔයාට IT පුළුවන් ඇති. ඔයාට subject වලට programming පුළුවන් ඇති. ඔයාට IT industry එකේ තව පොඩ දේවල් පුළුවන් ඇති. හැබැයි අපි කියමුකෝ දැන් ඔයාලා මේ තියෙන්නේ ඔයාලා කඩින් විභාගයක් නේ. කියන්නේ A level අවසානයේ ගොඩක් අය යුනිවර්සිටි එන්ට්‍රන්ස් යනවා. ඒතකොට යුනිවර්සිටි එක සිනා සමහර කට්ටිය ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඒතර සමහරව ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යනවා. ඒ කොහොම කරත් ඔයාලගේ අපි ගත්තාම ඇත්තම තත්ත්වය කියන්නේ A level ඉවර වෙච්ච ගමන් කිසිම ළමයෙක්ට කැම්පස් යන්න බෑනේ. අඩුම මාස 6ක් මාස 7ක් වගේ ප්‍රමාණයක් ඔයාලට ගෙදර රැඳෙන්න වෙනවා. මොකද ඉන්ටේක් එක අලුතෙන් ගන්නකම්. ඒ අතර සීමාවෙදී ඔයාලා මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම ජොබ් එකක් කරනවනේ. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා 60ක් 70ක් විතර ජොබ් එකකට යනවා. ඒ යනකොට ඔයාගේ රිසල්ට් පෙන්ඩිං. සමහර වෙලාවට රිසල්ට් ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වෙද්දී ඔයාලා ආර්ට් කරාද, කොමර්ස් කරාද, මැත්ස් කරාද, සයන්ස් කරාද ඒක නෙමෙයි බලන්නේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අහන්නේ ඔයාට ඉංග්‍රීසි කොහොමද? ඔයා ඉංග්‍රීසි කෝසස් මොනවද කරලා තියෙන්නේ සහ ඔයාට IT දැනුම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් පුතේ මේ වෙනකොට ඒ කියන්නේ මේ A level විභාගයේ ප්‍රතිඵල එනකොට ඔයාගේ JIT එකේ එක්සෑම් JIT ප්‍රතිඵල ලැබිලත් ඉවරයි. ඒ කියන්නේ ඔයා A level ලියන්නත් කලින් ඔයාගේ JIT එකේ රිසල්ට් එක ලැබෙනවා. ඒ සර්ටිෆිකේට් එක ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඔයාගේ ජොබ් එකකට යනකොට. ඉතින් ඒ බෙනිෆිට් එක ඔයාට තියෙනවා. ඒක නිසා මේ විභාගය අත්හැරලා දාන්න එපා. මේ විභාගය කරන්න. මේකෙන් එන්නේ A එකක්ද B එකක්ද කියන එක නෙමෙයි වැදගත්. ඔයා මේක ඉදිරිපත් වෙලා හොඳ රිසල්ට් එකක් ඔයාට පුළුවන් උපරිමයටම යන එකයි වැදගත්. ඉතින් පුතේ මේ විභාගෙදී එන්න පුළුවන් විෂය කරුණු සහ එන අන්තර්ගතයන් සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් ඔයාලට දීප්ලි කතා කරනවා. අපි වීඩියෝ මාලාවක් ඉතාම ඉක්මනින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදී සිලබස් එක ලොකු ප්‍රමාණයක් නැහැ. O level IT කරපු ළමෙක් නම් දන්නවා O level IT තරම්වත් මේක අමාරු නැහැ. ඒ වගේම තමයි A level IT කරන දරුවෙක් නම් දැන් හිතනවා අයියෝ මේක මම නැතින් කියලා. ඔව්. හැබැයි මෙහෙමයි. පේපර් එක වෙනස්. A level type එකේ පේපර් එකක් නෙමෙයි ඔයාලට එන්නේ. හරි පේපර් ස්ට්‍රක්චර් එක ගත්තොත් පුතේ මේක MCQ 40කින් සහ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ගොඩක් එනවා. අය අතින් ප්‍රශ්න 4යි ලියන්න තියෙන්නේ. ඉතින් සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ගැන කතා කරොත් එහෙනම් පුතේ database ප්‍රශ්නයක් එන්න පුළුවන් Excel එතකොට Word එතකොට HT අතර තව ගොඩක් කොටස් තියෙනවා. මේකේ අපි දැන් අන්තිම අවුරුදු පේපර් එක ගැන කතා කරලා බැලුවොත් එහෙම අන්තිම අවුරුද්දේ පේපර් එක බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් හැම පේපර් එකකම වගේ මේක පැය 3ක පේපර් එකක්. එතකොට අමතර කියවීම් කාලයක් තියෙනවා විනාඩි 10ක. ඊට පස්සේ MCQ ඒ කියන්නේ ඉරිකාන පේපර් එක ගත්තොත් පේපර් එකේ ප්‍රශ්න 40කින් සමන්විතයි. එතකොට සෙකන්ඩ් පාර්ට් එක ගත්තාම පුතේ මේ සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න ඔක්කොම ඔයාලට තියෙනවා ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ වුණාට 7ක්ම ලියන්න ඕනේ නෑ. ඔයා ප්‍රශ්න 3යි ලියන්න 4යි ලියන්න ඕනේ. ප්‍රශ්න 4ක් පමණයි ලියන්න ඕනේ. ප්‍රශ්න 7ක් තිබ්බට එතකොට මේ හතර හතරක් ඔයාලට කැමති විදිහකට තෝරගන්න පුළුවන්. ඉතින් ගිය අවුරුද්ද පළවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙනවා ෆයිල් සහ ෆෝල්ඩර්ස් ගැන. ඊට පස්සේ අහලා තියෙනවා ලොජික් ගේට් ගැන.
ඊළඟට වර්ඩ් වලින් ඇවිල්ලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන ඩේටාබේස් වලින්. පස්වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා තියරි පාර්ට් එකේ. ඒ කියන්නේ ඔය ඩිජිටල් සර්ටිෆිකේට් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි අහලා තියෙන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා පුතේ HTML වලින් සහ 7 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා ඒකත් හරිය තියරි පාර්ට් එකක් මේ අහලා තියෙන්නේ. ඒකෙදි අහන්නේ අපිට ප්‍රසන්ටේෂන් එකක් හදන විදිහ ගැන කියන්න කියලා තමයි තියෙන්නේ. කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදද්දී අහන බේසික් දේවල් ටිකක් තමයි කියලා දෙන්නේ. කොහොම වුණත් අපිට ඕවරෝල් වශයෙන් කියන්න පුළුවන් මේ හත්වෙනි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රසන්ටේෂන් වලින් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගිය අවුරුද්දේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. ඒතර පුතේ ඔයාලට පැහැදිලිවම තේරෙනවා මේකෙදි ලොකුවට බලලා තියෙන්නේ. ලොකුවට ෆෝකස් කරලා තියෙන්නේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. ඒ කියන්නේ Excel Word, Excel, PowerPoint, database මේ කියන practical lessons ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව logic gate වගේ lessons ඇවිල්ලා තියෙනවා සහ පොඩි theory parts කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අවසාන අවුරුද්දේදී JIT paper එකේ සංයුතිය හැදුනේ. ඉතින් කොහොම වුණත් ඔයාලගේ syllabus එක ගත්තාම මේකේ තියෙනවා number system තියෙනවා, logic gates තියෙනවා, HTML වගේ ලොකු පාඩම් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ මාලාව හරහා එකින් එක ඔයාලට පැහැදිලි කරන් යන්න. ඉතින් මේ වීඩියෝ අපි ඉස්සෙල්ලාම කතා කරමු HTML. HTML කියන්නේ මොකද්ද? දැන් ඉතින් මේක දන්නව ඇතේ නේද? HTML. බලමු. HTML කියන්නේ Hypertext Markup Language. Hypertext Markup Language. HTML. එහෙම නැත්නම් Hypertext Markup Language. ඉතින් මේක markup language එකක් කියලා කියන්නේ පුතේ වරදවා වටහා ගන්න. මේක programming language එකක් නෙමෙයි. programming language කියන කැටගරියට අපි මේ hypertext markup language එක දාන්නේ නැහැ. මේක වචනෙම කියනනේ මේක markup language එක. සාමාන්‍යයෙන් මේක අපි පාවිච්චි කරන්නේ වෙබ් අඩවියක ස්ට්‍රක්චර් එක ගහගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ගෙදරක් හදන්න ප්ලෑන් කරනවා කියලා. එතකොට ඉස්සල්ලා මොකද කරන්නේ? ගෙදර සැකිල්ලනේ ගහන්නේ. එකපාරට බිත්ති බැඳලා කපරාළු කරන්නේ නැහනේ. ඉස්සල්ලාම ෆවුන්ඩේෂන් එක දාගන්නවා, කණු යනවා, කණු වල පුළුවන් විදිහට අපි ගල් ටික වැද ගන්නවා, වහලේ ගහ ගන්නවා. ඒ තමයි ගෙදර ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ මොකද කරන්නේ? කපලා අලු කරනවා, තීන්ත ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කළා ගේ ෆිනිෂ් කරනවා. හරිද? හැබැයි මෙන්න මේ HTML කියන භාෂාව එහෙම නැත්නම් HTML කියන මාකප් ලැන්ග්වේජ් එකේදී අපි කරන්නේ අර මම මුලින් කිව්වේ ඒ කියන්නේ වෙබ් අඩවියේ ස්ට්‍රක්චර් එක හදන එක. ඒ කියන්නේ අපි සැකිල්ල ගහන එකයි කරන්නේ. අපිට මේක ලස්සන කරන්න නම් පුතේ HTML වලින් ලොකුවට බෑ. ඉතින් HTML වලින් අපි කරන්නේ සැකිල්ල ගහලා ඊට පස්සේ ඔයාලට පුළුවන් CSS එතකොට PHP ඒ වගේ ලස්සන ලැන්ග්වේජස් තව ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ වගේ ලැන්ග්වේජස් පාවිච්චි කරලා මෙන්න මේ වෙබ් පේජ් එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් ඔයාලට මේ HTML courses අපි කියන්නේ වෙබ් පිටුවක ආකෘතියක් කොහොමද හදාගන්නේ සහ මූලික HTML නැත්නම් වෙබ් පිටුවක් හදන්නේ කොහොමද කියලා. ඉතින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. එතකොට HTML ගත්තාම මේක කෝඩින් ලියන්න එපා නේද? මේ කෝඩින් ලියද්දී සමහරවිට ලොගෝ ප්‍රශ්න කෝඩ් මතක හිටින්නේ නැහැ. අනේ මතක හිටින්න දෙයක් නැහැ. මේක කෝඩින් පොඩ්ඩයි තියෙන්නේ. ඔයාලට මතක තියාගන්න තියෙන ටැග්ස් කීපයක් විතරයි. බලන්නකෝ. හරි. මම ටැග් වලට යන්න නැතුව ඉන්නම්. දැන් කෙනෙක් හිතයි අර HTML කෝඩ් එක මතක තියාගත්ත කිව්ව කොහොමද මේක කරන්නේ? හරි. කරන්න තියෙන්නේ කොහොමද? ඔයාගේ කම්පියුටර් එකේ නිකන් සර්ච් බාර් එකට ගිහින් බලන්න කොහොමත් ඔයාගේ තියෙනවා notepad කියන ඇප්ලිකේෂන් software එක. notepad තියෙනවා හරි ලේසි. notepad තමයි අපිට තියෙන බේසික්ම ටෙක්ස්ට් එඩිටර් එක. එතකොට ටෙක්ස්ට් එඩිටර් එකක් විදිහට පුතේ notepad තියෙනවා නම් එහෙමයි. එහෙම නැත්නම් ඔයාලට ඊට වඩා හොඳ ඒවා කියන්නේ notepad++. එතකොට Visual Studio එක මොකක් හරි කමක් නැහැ. netbits මොකක් හරි තියෙන එකකින් ඔයාලට මේ coding part එක කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමුකෝ දැන් ඔයා වෙන මොකුත් ඉන්ස්ටෝල් කරලා නැහැ කියලා. එහෙනම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? ඔන්න මම කරන පිළිවෙලටම කරගත්තොත් ඔයාට කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. හරි? HTML වෙබ් පිටුවක් හදන්න නම් මම මේ කියන ටික මේ විදිහටම කරන්න. ඒතර අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ලස්සන වෙබ් පිටුවක් හදාගන්න. හරි බලමු අපි. ඉස්සෙල්ලම number 1 මොකද්ද කරන්න ඕනේ? කම්පියුටර් එකට ගිහලා open notepad ඉස්සෙල්ලම notepad එක open කරන්නකෝ.
හ්ම්. දැන් ඉතින් කොහොමද ඕපන් කරන්නේ? ඉතින් කොහොමද කරන්නේ කියලා මම දන්නවා. සර්ච් බා කම්පියුටර් එකේ සර්ච් බාර් එකට ගිහලා ටාස්ක් බාර් එකේ තියෙන යට සර්ච් බාර් එකට ගියා නෝට්පෑඩ් කියලා ටයිප් කරලා එන්න බටන් එක ඔබන්න. එතකොට නෝට්පෑඩ් ඕපන් වෙනවා. හරිද? දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. ඕක තමයි ස්ක්‍රීන් එක. හරි? ඊට පස්සේ මේ නෝට්පෑඩ් එකේ පුතේ ඔයා ටයිප් කරන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් මම මේ ලියන කෝඩ් එක හරියට බලාගෙන මෙන්න මේ කෝඩ් එක තමයි ඔයා ඔයාගේ නෝට්පෑඩ් එකේ ටයිප් කරන්නේ. හරි? type basic code. බේසික් කෝඩ් එක මොකක්ද කියලා බලමු. පළවෙනිම එක තමයි අපි පුතේ HTML tag එකක් ලියද්දී ඉස්සල්ලාම HTML කියලා ලියන්න ඕනේ. හරිද? ඔය තමයි HTML tag එක. මේකට අපි කියනවා HTML opening tag එකක් කියලා. ඒතර ඕනම tag එකක closing tag එකක් තියෙනවා. දැන් ඉතින් ඕනම tag එකක් කිව්වම සමහරවිට මේ සමහර ඒවා ගේ නෑනේ. සමහර ඒවා ගේ නෑ. හැබැයි ගොඩක් ඒවා ගේ තියෙනවා. ඒතර මේ HTML එකට නිවාරම closing tag එකක් තියෙනවා. HTML පටන් ගන්න පේලියෙම ඔන්නෝම පහලින් අපි HTML කියලා කෝඩ් එක ලියා ගන්න ඕනේ. හරිනේ. එතකොට මේ එකම ඉන්ඩෙන්ටේෂන්ස් තියෙන්න ඕනේ. මේක පේලියර් තියාගන්න. හරි. ඊට පස්සේ මේක තුල මොනවද තියෙන්නේ? බලමුකෝ. සාමාන්‍ය මිනිස්සෙක් ගත්තහම ඉස්සෙල්ලා මෙයාගේ ඔළුව තියෙනවා. ඊට පස්සේ නේග තියෙන්නේ නේද? සාමාන්‍ය මිනිස්සෙගේ හෙඩ් එක තමයි උඩින් තියෙන්නේ. ඊට පස්සේ තමයි බොඩි එක තියෙන්නේ. එහෙමනේ? හෙඩ් එක උඩ බොඩි එක එහෙමනේ? ආයෙ වගේ තමයි. HTML tag එක ඇතුළත් පුතේ head එක උඩින් තියෙනවා body එක පහළින් තියෙනවා. අපි ලියනවා head tag එක මෙතනින් head. ඔන්න head tag එක open කරා. open කරන හැම එකම close කරන්න මතක තියාගන්න. head එක close කරා. head එකට පහළින් මොකද්ද තියෙන්නේ? body එක. එහෙනම් body එක open කරා. body එක close කරා. දැන් ඉතින් මේව මතක වෙන්න බෑ හොඳේ. body එක close කරා. හරි. දැන් සාමාන්‍යයෙන් අපි මිනිස්සෙක්ගේ නම කියන්නේ එයාගේ මූණ දිහා බලලානේ. ඔළුවනේ මූණ තියෙන මූණ දිහා බලලා මේ මිනිහගේ නම මොකක්ද කියන්නේ. නිකන් කොහොම සෙට් එකක් එහා පැත්ත හැරිලා ඉඳ අපිට කියන්න බෑනේ. එයාගේ නම මොකද්ද හරියටම ළඟම යාළු වෙන්නම් කියන්න පුළුවන්. ඒ නම එහෙම ලොකුවට කියන්න බෑ පුතේ. ඉතින් මිනිස්සෙක්ගේ නම කියන දේ ගොඩක් වෙලාවට ඔළුව එළුවේ කියන මූණේ තමයි තියෙන්නේ. ඒ වගේ තමයි වෙබ් පිටුවක නම තියෙන්නේ හෙඩ් එක ඇතුලේ. හරිද? එතකොට මෙන්න මේ හෙඩ් කියන ටැග් එක ඇතුලේ පුතේ අපි ඩිෆයින් කරනවා ටයිටල් කියන ටැග් එක. ටයිටල්. ඊට පස්සේ ඒක ක්ලෝස් කරනවා අපි ඒ පේලියම. හරිනේ. ඔච්චර තමයි තියෙන්නේ. ඔය දෙන වෙබ් පිටුව හැදුනා. හරි. ඔච්චරයි ඇත්තටම මූලික වෙබ් පිටුවකට අවශ්‍ය කෝඩින් ටික. ඊට පස්සේ කොහොමද මේක කරන්නේ? නෝට්පෑඩ් එක සේව් කරොත් එහෙම නිකන් මේ විදිය අයිකන් එකක් තමයි එන්නේ. හරි? හැබැයි මට ඕනේ එහෙම එකක් නෙමෙයි. මම මෙහෙම එකක් ඕනේ නැහැ. මට ඕනේ මේක වෙබ් පේජ් එකක් කරන්නනේ. එහෙනම් මම මොකද කරන්නේ? මේක සේව් කරන්න ඕනේ පුතේ වෙබ් බ්‍රවුසර් එකක් විදිහට. number 3 මම මොකද්ද කරන්නේ? number 3 එක. save document. save document. මම මේ document එක save කරනවා. හරිද? save කරද්දී අනිවාර්යෙන්ම file name එක විදිහට දෙන්න මොකක් කියලාද? file name එක කැමති නමක් දීලා අනිවාර්යෙන් මතක තියාගන්න ෆයිල් එක්ස්ටෙන්ෂන් එක විදිහට .html දෙන්නම ඕනේ. හරිද? ෆයිල් එක්ස්ටෙන්ෂන් එක විදිහට ඒක දෙන්න ඕනේ. අපි එතකොට ෆයිල් නේම් එක විදිහට දෙනවා. මම නම් දෙන්නම්කෝ test කියලා. test.html අනිවාර්යෙන්ම ඒක ඕනේ. ඒක නැත්නම් වැඩක් නැහැ. වැඩ කරන්නේ නැහැ හොඳේ. html. .html එක නම් කම්පල්සරි. නැත්නම් වැඩක් නැහැ. මොනවල ඉවත් කරන්න අන්තිමට ඒක ලියලා නැත්තම් හරි. එතකොට මේක අනිවාර්යෙන්ම .html කොටස ෆයිල් නේම් එක කැමති නමක් දීලා .html කියලා දෙන්න ඕනේ. සහ ෆයිල් ටයිප් එක විදිහට දෙන්න ඕනේ පුතේ all files කියලා. හරිද? ෆයිල් ටයිප් එක විදිහට all files කියලා දෙන්න ඕනේ. දීලා ඔයාට සේව් කරන්න පුළුවන්. that's finish. ඊට පස්සේ මෙතනින් සේව් කියලා අපි දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයා නෝට්පෑඩ් එකක් කලින් සේව් කරලා තියෙනවා නම් නෝට්පෑඩ් එක මෙන්න මේ වගේ. හැබැයි මෙන්න මේ විදිහට .html කියලා දාලා නම් ඔයා සේව් කරලා තියෙන්නේ. ඔයා සේව් කරේ ඩෙස්ක්ටොප් එකේ හෝ ડોකියුමන්ට් එකේ හෝ කොහේ හරි නම් එතෙන්ට ගිහින් බලන්න
ඔයාට මෙන්න මෙහෙම එකක් හම්බ වෙයි. වෙබ් බ්‍රවුසර් අයිකන් එකේ Google Chrome නම් by default දීලා තියෙන පොතේ ඔන්න ඔය වගේ එකක ටෙස්ට් කියලා ෆෝල්ඩ් එකක් ඔයාට හම්බ වෙයි. ටෙස්ට් කියලා වෙබ් බ්‍රවුසර් එකක් ඔයාට හම්බ වෙයි. අන්න ඒක දෙපාරක් ක්ලික් කරලා ඕපන් කරන්න, ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න ඔන්න ඔයාගේ මූලික වෙබ් පිටුව ඔයාට හම්බ වෙලා තියෙනවා. ඉතින් පුතේ මෙන්න මේ විදිහට තමයි මූලික HTML වෙබ් පිටුවක් ඔයාලා හදාගන්න. පැහැදිලිද? ඉස්සෙල්ලා මොකද කරන්නේ? නෝට්පෑඩ් එක ඕපන් කරා. ඊට පස්සේ බේසික් කෝඩ් එක ගැහුවා. කෝඩ් එකේ HTML වලින් පටන් ගත්තා. HTML වලින් ඉවර කරා. HTML ඇතුලේ head එක සහ body එක තියෙනවා. head එක ඇතුලේ title එක තියෙනවා. ඔච්චරයි. ඔය ටික ලියලා ඉවර වෙලා document එක save කරා. save කරන්නේ file name එක විදිහට අපි දෙනවා test.html කියලා. file type එක විදිහට අපි දෙනවා all files කියලා. ඉතින් එහෙම දීලා save කරාම මෙන්න මේ වගේ icon එකක් හම්බ වෙනවා test කියලා web browser එක. ඒක දෙපාරක් ක්ලික් කරලා ඕපන් කරාම ඔයාලට වෙබ් බ්‍රවුසර් අයිකන් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට මූලික HTML වෙබ් පිටුවක් හදාගන්න. ඉතින් මේක ලස්සන කරන වැඩේ ඔයාලගේ තියෙන්නේ. මේක ඇතුලේ බොඩි එකට ලස්සන දේවල් ලියන්න. ඒතර ගොඩක් දේවල් මේක කරන්න පුළුවන් පොතේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගොඩක් වෙලාට ඔයාලට අරන් එන්නේ මේක ප්‍රැක්ටිකලි කරලා පෙන්වන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේක කරලා බලයි කියලා. ඔයාලා කරලා බලලා ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක සහ ඔයාලට මොන හරි මිස්ටේක් එකක් වුණාද කියන එක පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක බලන්න, මේක ලයික් කරන්න, මේක ෂෙයා කරන්න, තව යාළුවන්ට බලන අවස්ථාවක් හදලා දෙන්න එකෙන්. මොකද ඔයාලා දැන් මේ වීඩියෝ හොයාගත්ත කියමුකෝ දැන් සමහර ලාවට ඔයත් එක්කම මේක ඉගෙන ගත්තේ නැති ළමයි යතන ඉස්කෝලේනේ. ඉස්කෝලෙන් කරේ නෑනේ ඉතින් ඕගොල්ලෝ. එතකොට ඔයාට යන යාළුවන්ට මේක බැලුවා නම් අපි කට්ටිය මේක පාර ගොඩ යන්න පුළුවන් කියලා හිතෙනවනේ. ඉතින් ඔයා මේක ලයික් කරොත්, ඔයා මේක ෂෙයා කරොත්, ඔයාගේ යාළුවන්ට මේක බලන්න පුළුවන්කම ලැබෙනවා සහ අපි දිගින් දිගටම මේ වීඩියෝස් දාන හින්දා පුතේ ඔයාලට පුළුවන් මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් bell icon එක click කරලා channel එක subscribe කරගන්න. එහෙම වුණාම අපේ latest videos ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරලා ඉන්නවා අපේ YouTube channel එකත් එක්ක දිගටම ඉන්න කියලා. සුබ දවසක්.